මේ තියෙන්නේ මම පාන්දර 5:40ට වගේ කනකෝ පුංචි වීඩියෝ ගෑල්ලක් ඉතින් මට හිතුණා මේක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ කියලා. ගොඩක් අය ඉල්ල තිබුණා අපේ මේ 5K ඇක්ෂන් කැමරාවෙන් vlog එකක් කරලා දාන්න කියලා. ඉතින් මේ වෙලාවක් තිබුණේ නැහැ. අදත් ඉතින් මේ හදිස්සියේ මාතරට ආපු ගමන් මට හිතුණා පොඩි vlog එකක් කරලා ඔයාලට දාන්න. මොන ඉතින් පාන්දර ඉර පායගෙන ඉද්දිත් මෙන්න මෙතනදිත් මට හිතුණා ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඒක නිසා පොඩි වීඩියෝ කෑල්ලක් මෙතනදිත් මම දාන්න ඕනේ කියලා මට හිතුණා. මම පොඩ්ඩක් වීඩියෝ කරා. ඉතින් ඒක මාරම ලස්සනයි. කැමරා එකෙත් ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මම මේ කිසිම තැනක ෆිල්ටර් එකක්වත් මොකක්වත් දාලා නැහැ. අඩුම ගානේ කැමරාවේ සෙටින් එකත් කිසිම දෙයක් හදලා නැහැ. මම EIS on කරලා විතරයි තියෙන්නේ. වෙන කිසිම සෙටින් එකක් මම හදලා නැහැ. ඉතින් හරිය ඔන්න මම මේ වීඩියෝ කරන්නේ අපේ මේ 5K ඇක්ෂන් කැමරාවෙන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සන වීඩියෝ ටිකක් කරගන්න පුළුවන්. යවුලක් නෑ මචං. මේකෙන් ඉතින් දෙයියනේ කියලා ගේමක් ගහ ගන්න පුළුවන්. හොඳ තත්ත්වයක තියෙනවා. මට නම් ඉතින් මේක සුපිරියක් තමයි මචං. මේ මොකද හොඳ ක්වොලිටි වීඩියෝ ටිකක් ගහ ගන්න පුළුවන්. ඉතින් මේ vlog එකක් කරන්න හිතාගෙන ආපු ගමන නම් නෙමෙයි මම. මේ ඉතින් මාතරට පොඩි වැඩ වගේ එකට ආවා. ඉතින් ඒක මම මට හිතුණා මේකේ vlog එකක් කරලා දාන්න වලට. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙනුත් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ කැමරාව ගැන. ඉතින් මොකද මම මේ බයික් යන ගමන් වීඩියෝ කරන්නේ වගේම වාහනත් ස්පීඩ් එක යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් සුපිරි ක්වොලිටියක් මේ කැමරාවේ තියෙනවා කිව්වම මේකයි. මේක මම මේ EIS on කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ගොඩක් ගැස්සෙන ගතිය අඩුයි. ඉතින් අන්න ඒක නිසා තමයි මම කිව්වේ අනිවාර්යෙන් EIS on කරගත්තම අපිට සුපිරියටම වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේකට බලන්න. පේනවා ඉතින් කිසි අවුලක් නැහැ. සුපිරියට වීඩියෝ එකක් කරගන්න පුළුවන්. වගේ ඩ්‍රයිවිං කරන ගමන් වුණා ලස්සන වීඩියෝ එකක් ඉතින් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මගෙන් අහුවා මේ කැමරාවේ පර්ෆෝමන්ස් කොහොමද? ඒ ගැන පොඩි විස්තරයක් කියන්න කියලා. ඉතින් කිසි අවුලක් නැහැ. දෙයියනේ එක සුපිරියට වීඩියෝ ටික කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ලස්සන වීඩියෝ එකක් කරගන්න පුළුවන්. ඔයාලට ඕන වීඩියෝ එකක් මේ ගොඩක් අය කුකින් වීඩියෝ, ට්‍රැවල් වීඩියෝ. ඉතින් මේ ඕනම කිසි කේස් එකක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට මම කියන වොයිස් එකත් ඇහෙන්නේ මේ කැමරා මයික් එකෙන්ම තමයි. මම වෙන මයික් එකක් යූස් කරලා නැහැ. ඉතින් ඔයාලට මේක මේ මම කියන දේවල් නම් ඇහෙනවද දන්නේ නැහැ. මම මුහුදාගෙන ඉන්නේ. ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් මේ කැමරාවෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම මේ කැමරාවෙන් ගනිපු ස්ලෝ මෝෂන් වීඩියෝ කෑල්ලක්. ඉතින් මාරම ලස්සනයි. ඇත්තටම සුපිරි. ඉතින් මට නම් ඉතින් මම දන්නේ එක එක්කෙනාගේ අදහස් ඉතින් වෙනස්නේ. ඉතින් මට නම් මේ කැමරාව ගොඩක් හොඳයි. ගොඩක් වටිනවා. මාරම හොඳ වීඩියෝ එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න මචං පුළුවන් නම්. ඉතින් මචං ඔන්න ඔය විදිහට තමයි මේ කැමරාවේ පර්ෆෝමන්ස් තියෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම එන්ඩ් කරනවා. මොකද vlog එකක් කරන්න හිතාගෙන ආපු ගමනක් නෙමෙයි. ජය වේවා.